මීට මාස කීපයකට කලින් එන්න තියෙන හැරි පොටර් TV සීරීස් එකේ පළවෙනි ට්‍රේලර් එක නිකුත් වුණා. මම ඒ ගැන වෙනමම වීඩියෝ කීපයක් කරා. කොහොම හරි මේ ට්‍රේලර් එක නිකුත් වුණාට පස්සේ පොත්වලට තියෙන විශ්වාසවන්තභාවය ගැන හොඳ සලකුණු කීපයක්ම අපට දකින්න ලැබුණා. ඒ අතරින් මම වඩාත්ම කැමති එකක් තමයි ටයිටල් එක. ෆිල්ම්ස් වල වගේ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සොසර් ස්ටෝන් කියන නම භාවිතා කරන වෙනුවට මේ අලුත් සීරීස් එක මුල් පොතේ නමම ඒ කියන්නේ ෆිලොසොෆර් ස්ටෝන් කියන නමම භාවිතා කරනවා. ඒ කියන්නේ ජේ.කේ රෝලින් මුලින්ම ලියපු ආකාරයටම. ඒක මේ අලුත් සීරීස් එක ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් හේතු ගොඩක් අතරින් එකක් විතරයි. මොකද ෆිලොසොෆර් ස්ටෝන් කියන්නේ 1997 අවුරුද්දේ මුලින්ම නිකුත් වුණු දවසේ ඉඳන්ම හැරි පොටර් ෆ්‍රැන්චයිස් එකේ පදනමුණු කතාව. ඒ පොතේ සාර්ථකත්වය නිසා තවත් නවල්ස් 6ක් බිහි වුණා. ඊට පස්සේ 2001 දී පළවෙනි හැරි පොටර් ෆිල්ම් එකක් නිර්මාණය වුණා. ඒ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම මැජිකල් අත්දැකීමක් වුණත් ඒක පරිපූර්ණ එකක් නෙවෙයි. ඕනම ඇඩප්ටේෂන් එකක් වගේම සමහර දේවල් ඉවත් කරන්නත් වෙනස් කරන්නත් සිද්ධ වුණා. හැබැයි මෙතන තියෙන රසවත් කාරණය තමයි ෆිලොසොෆර් ස්ටෝන් කියන්නේ මුළු හැරි පොටර් සීරීස් එකේම කෙටිම පොත. ඒ කියන්නේ ෆිල්ම් මේකර්ස්ලට පස්සේ පොත්වලදී වගේ විශාල ප්‍රමාණයක් කප්පාදු කරන්න අවශ්‍ය වුණේ නැහැ. එහෙම තියෙද්දි සෑහෙන විස්තර ප්‍රමාණයක් වැදගත් දර්ශන සහ කතාවට බලපාන මූලික අංගපවා වෙනස් කරලා හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තිබුණා. අලුත් HBO සීරීස් එකෙන් අපට දගන්න ලැබුණු දේවල් ගොඩක් බලාපොරොත්තු තියාගන්න පුළුවන් ඒවා. හැබැයි විනාඩි 2ක ට්‍රේලර් එකකින් හැමදේම පෙන්වන්න බෑ. ඒ නිසා තමයි මම අද ලයිස්තුවක් හදලා තියෙන්නේ. ඒ පොත්වල තිබුණත් ෆිල්ම් වල මගහැරුණු දේවල් සහ HBO සීරීස් එක කිසිසේත්ම මගහරින්න බැරි දේවල් ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම කතාවට යමු. ප්‍රොෆෙසර් කුරල්ගේ සහ හැරිගේ පළවෙනි හමුවීම ගැන කතා කරොත් මේක ෆිල්ම් එකේ තියෙන කුඩා වෙනසක් වගේ පෙනුනත් ඇත්තටම කන්ටිනියුටි ඉෂුව එකක් වෙලා තියෙන දෙයක්. He'll be your defense against the dark arts teacher at Hogwarts. Oh, nice to meet you. Fearfully fascinating subject. ෆිල්ම් එකේදී ලීකි කොන්ඩ්‍රෝන් එකේදී හැරිව මුලින්ම දැකපු කොරල් හැරිගේ අතාල්ලෙන එක වළක්වනවා. ඔහු ටිකක් පස්සට යනවා වගේ පේනවා. ඒක බලන කෙනාට පස්සේ හෙළිවෙන රහසකට ගියක් වගේ. මොකද අපි දන්නවා අවසානයේ කුරල්ට හැරිව ස්පර්ශ කරන්න බැරි වෙනවා කියලා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තරම ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. පොතේදී කොරල් සාමාන්‍ය විදියට හැරිගේ අත අල්ල ගන්නවා. අනිත් හැමෝම කරනවා වගේ හෑන්ඩ්ෂේක් එකක් දෙනවා. ඒ වෙලාවේ කිසිම අමුතු දෙයක් වෙන්නේ නැහැ. පස්සේ තමයි අපි දැනගන්නේ හැරිව ස්පර්ශ කිරීම කොරල්ට දරා ගන්න බැරි වේදනාවක් ඇති කරනවා කියලා. ඒකට හේතුව ලිලි පොටර්ගේ සැක්‍රිෆිෂල් ප්‍රොටෙක්ෂන් එක. ඉතින් එහෙනම් මුලින් හැරිගේ අතල්ලන්න පුළුවන් වුණේ කොහොමද? ඒකට හේතුව තමයි වෝල්ඩමෝට්. ඒ වෙලාවේ වෝල්ඩමෝට් කුරල්ට බලපෑම් කරමින් හිටියත් ඔහුගේ ශරීරය සම්පූර්ණයෙන්ම අල්ලගෙන තිබුණේ නැහැ. ෆිලොසොෆර් ස්ටෝන් එක ග්‍රින්ගොට්ස් එකෙන් ලබා ගන්න කුරල් අසාර්ථක වුණාට පස්සේ තමයි වෝල්ඩමෝට් තීරණය කරන්නේ ඔහුව සම්පූර්ණයෙන්ම ප්‍රොසෙස් කරන්න. ඒ නිසා පොතේ ලොජික් එක හොඳටම ගැලපෙනවා. හැබැයි ෆිල්ම් එකේදී කුරල් දැනටමත් ටර්බන් එක දාගෙන ඉන්නවා. හැරිව ස්පර්ශ කිරීමෙන් වළකිනවා. ඒ කියන්නේ වෝල්ඩමෝට් මුලින්දම ඔහුට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙලා ඉන්නා වගේ අදහසක් ෆිල්ම් එකේදී දෙනවා. කුඩා ඩීටේල් එකක් වගේ පෙනුනත් වෝල්ඩමෝට්ගේ පොසිෂන් ස්ටෝරි එක ඩිවෙලොප් වෙන විදිහට ඒක හරියටම ගැලපෙන්නේ නැහැ. HBO සීරීස් එකට මේක නිවැරදි කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් හැරි පොටර් ඔඩියෝ බුක් එකේ chapter 5 එක ඇහුවනම් ඔයාලට මේ හැරි සහ ප්‍රොෆෙසර් කුරල්ගේ හමුවීම ගැන දැනගන්න තිබ්බා. ඉතින් මේ වීඩියෝ එක ඉවරලා ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඊළඟට තියෙන්නේ හැරි පොටර් ෆිල්ම්ස් වල තිබුණු ලොකුම වැරදි අතරින් එකක් කියලා කියන්න පුළුවන්. ඒ තමයි රොන් වීස්ලිගේ පර්සනැලිටි එක. Hello, darling. How's your drink? Perhaps you're right. පොත්වල රොන් කියන්නේ විහිළු චරිතයක් නෙවෙයි. ඔහු ඉතාමත් පක්ෂපාතී මිතුරෙක්. නිර්භීතයි. ඒ වගේම විසාඩින් වර්ල්ඩ් එක ගැන හැරි සහ හර්මයිනි දෙන්නටම වඩා දැනුවත් තියෙන කෙනෙක්. හැබැයි ෆිල්ම්ස් වලදී රොන්ව ටිකෙන් ටික කොමික් රිලීෆ් කැරක්ටර් එකක් බවට පත් කරලා තිබ්බා. ඔහුගේ හොඳම ගුණාංග ගොඩක් ඉවත් කරලා. ඒ වගේම ඔහුගේ හොඳම ඩයලොග් සහ මූමන්ට්ස් පවා හර්මයිනිට දීලා තිබුණා. ඒ නිසා HBO සීරීස් එකට රොන්ට සාධාරණයක් කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ප්‍රිසනර් ඔෆ් ඇස්කබාන් පොත ගන්න. සිරියස් බ්ලැක් හැරිව මරන්නාව කියලා හැමෝම හිතන මොහොතේ රොන්ගේ කකුල කැඩලා තිබුණත් ඔහු හැරි ඉස්සරහට එනවා. තමන් මැරුණත් හැරිව ආරක්ෂා කරනවා කියලා කියනවා. ඒක රොන්ගේ කැරක්ටර් එකේ බලවත්ම අවස්ථාවක්. If
you want to kill Harry, you'll have to kill us too. No, only one would die tonight. Then it'll be you! හැබැයි ෆිල්ම්ස් වලදී ඒ මොහොත හමයිනට දීලා තිබුණා. ඒ වගේම රොන්ගේ බුද්ධිය ගැන ෆිල්ම් වල ලොකු අසාධාරණයක් කරලා තියෙනවා. හැරි සහ හමයින දෙන්නම් විසාඩින් වර්ල්ඩ් එකට අලුත්. හොග්වාර්ට්ස් ගැන, මැජිකල් ට්‍රැඩිෂන්ස් ගැන, පියෝර් බ්ලඩ් ෆැමිලිස් ගැන, ක්විඩිච් ගැන, මැජිකල් කස්ටම්ස් ගැන ඔවුන්ට කියලා දෙන්න බොහෝ වෙලාවට රොන්. ඔහු තමයි ගෲප් එකේ විසාඩින් වර්ල්ඩ් එක්ස්පර්ට්. ෆිල්ම්ස්වලදී ඒ භූමිකාවත් බොහෝ දුරට හමයිනට මාරු කරලා තියෙනවා. ඒ නිසා ඔඩියන්ස් එකට රොන්න පේන්නේ ඇත්තරම බොහෝ දුරට අඩු බුද්ධිමත් චරිතයක් විදිහට. ඔහුගේ හියුම එක පවා වෙනස්. පොත්වලදී රොන් කියන්නේ ඉක්මනින්ම ක්ලෙවර් කමෙන්ට්ස් දෙන බුද්ධිමත් නිරීක්ෂණ කරන කෙනෙක්. හැබැයි ෆිල්ම්ස් වලදී රොන් කියන්නේ ගොඩක් වෙලාවට ජෝක් එකක්. අවසානයේ වෙන්නේ රොන් කියන චරිතය පොත්වල තිබුණු රොන් වගේ නොදැනෙන එක. ඒ නිසා HBO සීරීස් එකට තියෙන ලොකුම අවස්ථාවක් තමයි රොන්ව මුලින්ම ලියපු විදිහටම අපට ආපහු පෙන්වන එක. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සෝටින් සරමණිය ගැන. ෆිල්ම් වලදී සෝටින් සරමණිය එක ටිකක් ඉක්මනින් ඉවර වෙන සීන් එකක් වගේ දැනෙනවා. ස්ටුඩන්ට්ලා එක්කෙනා කැඳවනවා. සෝටින් හෙට් එක ඔලුවට දානවා. හවුස් එක කියනවා. ඊට පස්සේ ඊළඟ ළමයා. ස්ටෝරි එකේ පේසිං එකට එක වැඩ කරත් පොතේ තිබුණු විශේෂයෙන්ම ලොකු කොටසක් එතන නැති වෙලා යනවා. මොකද පොතේ සෝටින් සරමණිය එක ගොඩක් විශාල අත්දැකීමක්. ශිෂ්‍යයන් ඇල්ෆබෙටිකල් ඕඩර් එකට කැඳවනවා. හැරි ඉඳගෙන මේ හැමදේම බලාගෙන ඉන්නවා. තමන්ව කැඳවන ලං වෙන්න තරමටම ඔහුගේ නර්වස් එක වැඩි වෙනවා. තමන් මොන හවුස් එකට යයිද කියලා බය වෙනවා. Not Slytherin, eh? Are you sure? You could be great, you know. It's all here in... ඒ විතරක් නෙවෙයි. සෝටින් එක පටන් ගන්න කලින් සෝටින් හෙට් එක සම්පූර්ණයෙන්ම ගීතයක් ගායනා කරනවා. හොග්වාර්ට්ස් හවුස් වල ඉතිහාසය, ඒ වගේ වටිනාකම සහ එකිනෙක හවුස් වල විශේෂයන් ගැන ඒ ගීතයෙන් පැහැදිලි කරනවා. ෆිල්ම්ස් වල මේ කොටසට ලොකු අවධානයක් දුන්නේ නැහැ. හැබැයි ඒක හොග්වාර්ට්ස් ලෝකයට තවත් ගැඹුරක් එකතු කරන දෙයක්. සෝටින් සෙරමනි එක සාමාන්‍ය සීන් එකක් නෙවෙයි. හොග්වාර්ට්ස් ශිෂ්‍යයෙක්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් වගේ දැනෙන්න හේතු වෙන දෙයක්. The only thing I want you to worry about is this. The golden snitch. ඊළඟට අපිට කතා කරන් තියෙන්නේ ක්විඩිච් වල නීති ගැන. මේකත් ෆිල්ම්ස් වලින් වැරදියට ඉදිරිපත් කරපු තවත් දෙයක්. You catch it before the other team's seeker. You catch this, the game is over. You catch this, Potter, and we win. ෆිල්ම් එකේදී ඔලිවර් වුඩ් හැරියට පැහැදිලි කරන්නේ ගෝල්ඩන් ස්නිච් එක අල්ලපු ගමන් ගේම් එක ඉවර වෙනවා. ඒ වගේම ඒ ටීම් එක දිනනවා කියලා. හැබැයි ඇත්තටම ක්විඩිච් වැඩ කරන්නේ එහෙම නෙවෙයි. පොත්වල විදිහට නම් ගෝල්ඩන් ස්නිච් අල්ලන එකෙන් ගේම් එක ඉවර වෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒකෙන් ලැබෙන්නේ ලකුණු 150ක් විතරයි. ඒ කියන්නේ ගෝල්ඩන් ස්නිච් අල්ලපු පමණින් ටීම් එක දිනනවා කියන එක සහතික වෙන්නේ නැහැ. විරුද්ධ කණ්ඩායම ලකුණු 150කට වඩා ඉස්සරහින් හිටියනම් ස්නිච් අල්ලපු ටීම් එකට උනත් ගේම් එක පරාජයට පත් වෙන්න පුළුවන්. මේ ඩීටේල් එක ගොඩක් වැදගත්. මොකද එතනින් ක්විඩිච් වල උපාය මාර්ග කියන දේ ඇත්තටම වැදගත් වෙනවා. සීකර්ස් ලගේ එකම අරමුණ ගෝල්ඩන් ස්නිච් හොයාගෙන ගේම් එක ඉක්මනින් ඉවර කරන එක නෙවෙයි. ඉස්කෝ එක ගැනත් ඔවුන් සැලකිලිමත් වෙන්න ඕන. සමහර වෙලාවට ගෝල්ඩන් ස්නිච් ඉක්මනින්ම අල්ලන එක තමන්ගේ ටීම් එකටම පාඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි සමහර කුඩිච් මැච් දවස් ගණන් සති ගණන් සමහර විට මාස ගණන් පවා පවතින්නේ. ටීම් එකක් ගෝල්ඩන් ස්නිච් අල්ලන්න කලින් හරිම වෙලා වෙනකම් බලාගෙන ඉන්නවා. මොකද කුඩිච් මැච් එකක් අවසන් වෙන්නේ ගෝල්ඩන් ස්නිච් ඇල්ලුවට පස්සේ. ඇත්තටම රෙකෝඩ් එකක් තියෙනවා මාස 3ක් පුරා පැවති මැච් එකක් ගැන. ප්ලේයර්ස්ලට නිදා ගන්න වෙලාවක් දෙන්න සබ්ස්ටිටියුට්ලට පවා ගේන්න සිද්ධ වුණා. හැබැයි ෆිල්ම් වලදී මේ සංකීර්ණ ක්‍රීඩාව සරල කරලා තියෙනවා. ඒ නිසා කුඩිච් ෆිල්ම් වලදී ගොඩක් සරල ක්‍රීඩාවක් වගේ පේන්න පටන් ගන්නවා. ඊළඟට තියෙන මිරර් ඔෆ් ෆෙරිස්ට්. ෆිල්ම් එකේදී හැරි මේ මැජිකල් මිරර් එක දිහා බලනකොට ඔහු දකින්නේ ඔහුගේ අම්මයි තාත්තයි තමන් ළඟ ඉන්නවා. ඒක ගොඩක් සංවේදී සීන් එකක්. හැබැයි පොතේ මේ කොටස ඊට වඩා ගැඹුරුයි. මොකද හැරි මිරර් එක හොයාගන්න එකපාරක් විතරක් නෙවෙයි. ඔහු ඒකට ඇබ්බැහි වෙනවා. රාත්‍රියෙන් රාත්‍රියට ඉන්විසිබිලිටි ක්ලෝක් එක ඇඳගෙන ඒ කාමරයට ආපහු යනවා. ආයෙත් ඒ මිරර් එක බලනවා. නැවතත් බලනවා. ඒ වගේම ඔහු දකින්නේ අම්මයි තාත්තයි විතරක් නෙවෙයි. ඔහු දකින්නේ සම්පූර්ණ පවුල. ඔහුගේ ආච්චිලා සීයලා දුර නෑයෝ පරම්පරා ගානා පුරා හිටපු පොටා පවුලේ සමාජිකයෝ. ඔවුන් හැමෝම හැරි දිහා බලාගෙන hina වෙනවා. හැරිට ඔවුන් කවදාවත් හමු වෙලා නැහැ. හැබැයි මේ හැමෝම තමන්ගේ මිනිස්සු කියලා ඔහුට දැනෙනවා. හැරි මිරේකින් අනිත් මිනිස්සුන්ගේ මූණ දිහා බලනවා. තමන්ගේ වගේම කොළපාට ඇස්, තමන්ගේ වගේම නාසය, තමන්ගේ වගේම පෙනුමක් තිබුණු මිනිස්සු ඔහු දැක්කා. ජීවිතේ පළවෙනි වතාවට හැරි තමන්ගේ පවුල දිහා බලාගෙන ඉන්නවා. මේ ඩීටේල් එක ගොඩක් වැදගත්. මොකද හැරිට ඇත්තටම ඕනුනේ අම්මයි තාත්තයි විතරක් නෙවෙයි කියලා මේකෙන් තේරෙනවා. ඔහුට ඕනුනේ පවුලක්.
තමන් ආදරය කරන තමන්ව ආදරයෙන් පිළිගන්න මිනිස්සු ඉන්න ජීවිතයක්. ඩර්සිල් එක්ක හැදී වැටුණු හැරියට කවදාවත් නොලැබුණු දේ ඒක. ඒ නිසා ඩම්බර්ඩෝ මැදිහත් වෙන එක තවත් ගැඹුරු අර්ථයක් ගේනවා. හැරි මේ මිරේකේ ලෝකයේම අතරමං වෙන්න ළඟයි කියලා ඩම්බර්ඩෝ තේරුම් ගන්නවා. නෝබර්ට් නැත්තම් පස්සේ කියන විදිහට නෝබර්ටා ගැන කතා කළොත් ෆිල්ම් වල මේ ස්ටෝරි ලයින් එක ගොඩක් කෙටි කරලා තියෙනවා. පොතේ නම් මේක ලොකු ඇඩ්වෙන්චර් එකක්. මකර බිත්තරයෙන් නෝබර්ට් බිහි වුණාට පස්සේ හැරි රොන් සහ හර්මයිනි තුන්දෙනාටම මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද හැග්‍රිඩ්ට මකරෙක් හොග්වාර්ට්ස් වල තියාගෙන ඉන්න බෑ. ඉතින් ඔවුන් චාලි වීස්ලි එක්ක සම්බන්ධ වෙනවා. චාලි ඒ වෙලාවේ රොමේනියාවල මකරු එක්ක වැඩ කරනවා. අවසානයේ චාලිගේ යාළුවෝ හොග්වාර්ට්ස් වලට එනවා නෝබර්ට්ව අරගෙන යන්න. හැබැයි ඒකට කලින් හැරි රොන් සහ හර්මයිනිට මේ මකරව මධ්‍යම රාත්‍රියේදී ටවර් එකකට හොරෙන් ගෙනියන්න සිද්ධ වෙනවා. ඉන්විසිබිලිටි ක්ලෝක් එක ඇඳගෙන අහුවෙන්නේ නැතුව. ඒ සීන් එකේ ටෙන්ෂන් එක, කේෝස් එක සහ එක්සයිට්මන්ට් එක ෆිල්ම් වල සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඒ වගේම රෝලෙන්ට ආවෙන එක පොඩි ඩීටේල් එකකුත් තියෙනවා. පස්සේ චාලි වීස්ලි දැනගන්නවා නෝබර්ට් ඇත්තටම පිරිමි මකරෙක් නෙවෙයි කියලා. ඒ නිසා මකරගේ නම නෝබර්ට් වෙනුවට නෝබර්ටා කියලා වෙනස් කරනවා. ෆිල්ම් එකේ නම් හැග්‍රිඩ් කෙටියෙන් කියනවා මකරව රුමේනියාවලට යවුව කියලා. ඊට පස්සේ ඒ කතාව එතනින් අවසන් වෙනවා. හැබැයි පොතේදී මේක හැරි රොන් සහ හර්මයිනි එකට මුහුණ දෙන තවත් ලොකු චැලෙන්ජ් එකක්. ඒ වගේම චාර්ලි වීස්ලි කියන චරිතයත් අපට හඳුන්වලා දෙනවා. විශේෂයෙන්ම ෆිල්ම් වල චාර්ලි කිසිම වෙලාවක පේන්නේ නැහැ. මකරව බාර දීලා එනකොට හැරිලාට දැනෙන්නේ ලොකු බරක් නිදහස් වුණා වගේ. මකර නැහැ. මැල්ෆොයි ඩිටෙන්ෂන් එක හැමදේම හොඳින් වෙලා තියෙනවා. හැබැයි ඔවුන් නොදැනුවත්වම අඳුරේ බලාගෙන හිටියේ ආගස් ෆ්ලින්ච්. මේකෙන් පස්සේ තමයි ෆෝබිඩන් ෆොරස්ට් ඩිටෙන්ෂන් එකට යන්න සිද්ධ වෙන්නේ. ෆිල්ම් එකේදී හැරි සහ හර්මයිනි අහුවෙන විදිහ ගොඩක් සරල කරලා තිබුණත් පොතේදී ඩ්‍රේකෝ මැල්ෆොයි සහ නෙවිල් ලොම්බටනුත් එදාම අහුවෙනවා. ඒ නිසා ඩිටෙන්ෂන් එකට යන්නේ හැරි, හර්මයිනි, නෙවිල් සහ මැල්ෆොයි හතර දෙනා. හැබැයි ෆිල්ම් එකේදී නෙවිල්ගේ තැන රොන්ට දීලා තියෙනවා. කුඩා වෙනසක් වගේ පෙනුනත් මේ කැරක්ටර් කම්බිනේෂන් එක ඉතා වැදගත්. මොකද මේකෙන් චරිත අතර තිබෙන වෙනස්කම් සහ ඔවුන්ගේ රියැක්ෂන් හොඳට පේනවා. ප්‍රොෆෙසර් මැගෝනිගල් පවා ඒ වෙලාවේ පුදුම වෙනවා. ඒ වගේම ග්‍රිෆින්ඩෝර්නේ ලකුණු 50ක් අඩු කරනවා. හරි අවසානයේ අපට එන්න තියෙන පිල්ස් ඔෆ් ස්ටෝන් එක ආරක්ෂා කරපු අභියෝග ගැන. ෆිල්ම් එකෙන් මේ අභියෝග දෙකක් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. පළවෙනි එක ට්‍රෝල් චැලෙන්ජ් එක. ඒක නැති වුණාට ලොකු පාඩුවක් නැහැ. හැබැයි දෙවෙනි එක පෝෂන් පසල් එක. ඒක ඉවත් කරපු එක නම් ඇත්තටම අවාසනාවන්ත තීරණයක්. මේ ප්‍රහෙලිකාව ආරම්භ වෙන්නේ අගුළු දාලා තියෙන දොරවල් දෙකක් ඉදිරියේ තබා තියෙන බෝතල් 7ක් එක්ක. ඒ දොරවල් දෙකෙන් එකක තියෙන්නේ ඉස්සරහට යන පාර. අනිත් දොරේ තියෙන්නේ ආපහු යන පාර. මේ බෝතල් 7න් නිවැරදි පෝෂන් තියෙන දෙකක විතරයි. ඉතුරු බෝතල් වල තියෙන්නේ වයින් හෝ විෂ. මේ සංකීර්ණ ප්‍රහෙලිකාවේ ඉඟි තේරුම් ගන්න පුළුවන් වෙන හර්මයිනිට විතරයි. ඔබ ඉදිරියෙන් අනතුරත් පිටුපසින් ආරක්ෂාවත් බලාගෙන ඉන්නවා. අපෙන් දෙන්නෙක් ඔබට උදව් කරනවා. එක බෝතලයක් ඔබව ඉදිරියට ගෙනියනවා. තවත් එකක් ඔබව ආපහු ගෙනියනවා. අපෙන් දෙදෙනෙක් තුල තියෙන්නේ නෙටල් වයින් පමණයි. තිදෙනෙක් මරණය සැඟවගෙන බලාගෙන ඉන්නවා. ඔබ මෙතන සදාකාලිකවම හිර වෙලා ඉන්න කැමති නැත්තම් නිවැරදි තීරීම කරන්න. ඔබට උදව් වෙන්න අපි ඉඟි 4ක් දෙනවා. පළමුවෙන්ම විෂ කොච්චර දක්ෂ විදියට සැඟවෙන්න උත්සාහ කළත් ඒ හැම විටම නෙටල් වයින් එකක වම් පැත්තේ කොහේ හරි තියෙනවා. දෙවනුව අන්ත දෙකේ තියෙන බෝතල් දෙක එකිනෙකට වෙනස්. නමුත් ඉදිරියට යන්න ඕන නම් ඒ දෙකෙන් එකක්වත් ඔබේ මිතුරන් නෙවෙයි. තුන්වෙනුව ඔබට පේන විදිහට හැම බෝතලයකම වෙනස් ප්‍රමාණයකින් යුක්තයි. ලොකුම බෝතලයත් කුඩාම බෝතලයත් තුල විෂ නැහැ. හතරවෙනුව වමේ දෙවෙනි බෝතලයත් දකුණේ දෙවෙනි බෝතලයත් බැලුව විට වෙනස් වුණත් රස බැලුවොත් ඒව නෙවුන් සහෝදරයෝ වගේ එකම දේ අඩංගු කරගෙන ඉන්නවා. හර්මයිනි කියන විදිහට මේක මැජික් එකක් නෙවෙයි. මේක ලොජික් එකක්. සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා විසඳන්න ඕන ප්‍රහෙලිකාවක්. ඇය කියනවා විසාඩින් වර්ල්ඩ් එකේ ශ්‍රේෂ්ඨතම මායාකාරයන්ගෙන් බොහෝ දෙනෙක්ටවත් මේ වගේ තර්කන හැකියාවක් නැති නිසා ඔවුන් මෙතන සදාකාලිකවම හිර වෙලා ඉඳීවි කියලා. ඇත්තටම මේක මුළු පොතේම හර්මයිනිගේ දීප්තිමත්ම අවස්ථාවන්ගෙන් එකක්. ඒ නිසා මේ දර්ශනය චිත්‍රපටවලින් ඉවත් කරලා තිබීම ටිකක් විතර කනගාටුදායකයි. ඒත් මිරර් චේම්බර් එක ඇතුලේ ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? අවසානයේ ක්ලයිමැක්ස් එක පොතේ තියෙන විස්තර වලින් වැදගත් තැන් කීපයක් වෙනස් වෙනවා. පළවෙනි වෙනස තමයි හැරි පිල්ස් ඔෆ් ස්ටෝන් එක ලබා ගන්න විදිය. චිත්‍රපටයේ ඒක ටිකක් අපැහැදිලිව පෙන්වනවා. ඒත් පොතේ හැරි මිරර් ෆෙරිස්ට් එක තුල තමන්ගේ ප්‍රතිබිම්බය දකිනවා. ඒ ප්‍රතිබිම්බය තමන්ගේ සාක්කුවෙන් පිල්ස් ඔෆ් ස්ටෝන් එක එළියට ගන්නවා. ඊට පස්සේ හැරිට ඈක් ගහලා ආයෙත් ඒක සාක්කුවට දා ගන්නවා. ඒ මොහොතේම හැරිට තමන්ගේ සාක්කුවට බර දෙයක් වැටුණු හැඟීමක් දැනෙනවා. කොහොම හරි පිල්ස් ඔෆ් ස්ටෝන් එක ඔහු අතර ඇවිත් තිබුණා. දෙවෙනි වෙනස කුරල්ගේ මරණය. චිත්‍රපටයේදී හැරි කුරල්ගේ මූණ අල්ලලා ඔහුව දූවිලි බවට පත් කරනවා වගේ පෙන්වනවා.
ඒත් පොතේ සිද්ධ වෙන්නේ වෙනස් දෙයක්. කුරල් මේ යන්නේ වොල්ඩමෝට් ඔහුව අතහැර යන නිසා. වොල්ඩමෝට් තමන්ගේ හොස්ට් එක අතහැරලා යනකොට ඒ වෙන්වීමේ ප්‍රතිඵලයක් විදිහට කුරල් මේ යනවා. අවසාන වෙනස තමයි හැරි සිහිය නැති වෙන ආකාරය. චිත්‍රපටයේ කුරල්ව පරාජයට පත් කරලා හැරි සිසුන් වෙනවා. ඊළඟට ඔහු අවදි වෙන්නේ හොස්පිටල් වින් එකේ. ඩම්බල්ඩෝ දැනටමත් ඔහුගේ ඇඳ අසල ඉන්න තැනක. ඒත් පොතේ හැරියට සිහිය නැති වෙන කුරල් එක්ක තවමත් පොරබදමින් ඉන්න වෙලාවේ ඒ මොහොතේ ඩම්බල්ඩෝ එතෙන්ට පැමිණෙනවා. හැරි නැවත අවදි වුණාම ඩම්බල්ඩෝ ඔහුට කුරල් මිය ගිහින් කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි. වෝල්ඩමෝට් මුලින්ම හැරිව මරන්න උත්සාහ කරේ ඇයි කියන වැදගත් තොරතුරක් එතනදී හෙළි කරනවා. දැන් කතා කරමු හොග්වාට්ස් වල ඉන්න වඩාත්ම කරදරකාරී චරිතය ගැන. ඒ තමයි පියුස් ද පෝල්ටර්ගයිස්ට්. හොග්වාට්ස් කාසල් එක ඇතුළේ නිතරම අසභ්‍ය විහිළු කරන, ගැටලු ඇති කරන, ශිෂ්‍යයන්ව සහ ගුරුවරුන්ව කරදරයට පත් කරන මේ චරිතය විසාඩින් වර්ල්ඩ් එකේ ප්‍රසිද්ධම පෝල්ටර්ගයිස්ට් කෙනා. පියුස් කියන්නේ හොල්මනක් නෙවෙයි. පියුස් කියන්නේ විනාශ කරන්න බැරි අවුල් සහගත ශක්තියකින් පිරුණු ආත්ම වර්ගයක්. කියන විදිහට පියුස් හොග්වාට්ස් පාසල ආරම්භයේ ඉඳලම හොග්වාට්ස් වල ඉඳලා තියෙනවා. සමහරු විශ්වාස කරනවා හොග්වාට්ස් ගොඩනැගිල්ලත් එක්කම ඔහුත් ඇති වුණා කියලා. පොත්වල ඔහු ප්‍රධාන චරිතයක් නොවුනත් කතාවට විශේෂ හාස්‍යයක් සහ අමුතු ජීවයක් එකතු කරනවා. ඒ හැඟීම චිත්‍රපටවල බොහෝ දුරට අහිමි වෙලා තියෙනවා. හැබැයි පියුස් චිත්‍රපටවල නොපෙන්වන්න හේතුව නම් ටිකක් අමුතුයි. ඇත්තටම පියුස්ගේ චරිතයට තෝරගෙන තිබුණේ රික් මයාල්. ඔහු තමන්ගේ දර්ශන පවා රූගත කරලා තිබුණා. ඒ චිත්‍රපටය නිකුත් වුණාම කිසිම පැහැදිලි කිරීමක් නැතුවම ඔහුගේ සියලුම දර්ශන කපලා දාලා තිබුණා. අදටත් ඒකට නිවැරදි හේතුවක් කවුරුත් දන්නේ නැහැ. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ අලුත් හැරි පොටර් සීරීස් එකේදී පියුස් ආයෙත් හොග්වාට්ස් වලට පැමිණෙයි කියන එක. ඉතින් මේ තමයි අද වීඩියෝ එකේ අවසානය. ඔයාලා අද වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා තාමත් SL Mind Up Facebook page එක follow කරලා නැත්නම් ඒකත් follow කරන්න. ඒ වගේම SL Mind Up YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකම් mischief managed.